හරි ඉතින් අද අයිබෝන් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ එකට. ඔයාලා හැමදෙනාම අද ගෙනත් තින්නේ Samsung A10s එකක්. Samsung A10s එකක් ගෙනත් තින්නේ. Samsung A10s එකක් වුණාට අද මම කතා කරන්න යන්නේ වෙනම දෙයක්. හැමදෙනාටම තියෙන ප්‍රශ්නයක් තමයි Samsung පාවිච්චි කරන ගොඩක් දෙනාට data on කරලා තියෙනවා. dataත් on එකේ තියෙනවා. data on එකේ තිබ්බට කිසිම app එකකට යන්න බෑ. no internet කියලා වැටෙන්නේ. දැන් මේක අපි YouTube එකට ගියත් මේක නා YouTube update ඉල්ලලා තියෙන්නේ. Play Store එකට යන් අපි මේ no internet connection make sure the Wi-Fi or mobile network is turned on. Then try again later. කියලා එහෙම වැටෙනවා. ඔක try again දුන්නත් ආයෙත් ඒකම තමයි අපිට බලා ගන්න පුළුවන්. ඕක සරලවම data on එකේ තිබ්බට මම මේක වලට data balance එක පෙන්නන්න නැත්තම් data නැති වෙන්නත් පුළුවන්. එහෙම වුණත් ඔය විදිහට පෙන්නනවනේ. තාමත් ඔයාලා Fix Master YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. notification all දාලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එන්න ගන්නත් මේ වීඩියෝ එකට like එකක් දාලා ඊටු ටික බලන්න set වෙන්න. මේකේ මේ code run වෙන්නේ නැහැ. මොකක්hari problem එකක් වැටෙනවා මේ code කියලා. හරි ඉතින් ඒක කමන්නේ මේකේ කොහොම හරි data තියෙනවා. මේ phone එකේ data තියෙනවා. අපි Google එකට ගිහින් බලමු. ඒත් මේක යන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. දැන් අපි බලාගමු ඒක කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා යන්න ඉස්සරවම settings එකට. settings එකට ගිහින් යනවා connection. ඒකට ගිහිල්ලා ඔයාලා යනවා ඔයාලගේ phone එකේ දැන් මෙතන data on වෙලා කියලා පෙන්නනවා. on වෙලා කියලාවත් ඔයාලගේ data on වෙන්නෙත් නැත්තම් mobile network එකට යනවා. mobile network එකේ තියෙනවා මේ access point name කියලා එකක්. access point name එකේ මෙන්න මේක තියෙනවද නැද්ද බලන්න. මේක නැත්තම් ඔයාලගේ phone එකේ data on වෙන්නේ නැහැ. මේක මෙහෙම restore කරන්න. එතකොටත් හරියනවා. නැත්තම් මෙතනින් add point ගිහිල්ලා මෙතනට service provider ගේ name එක ගන්න. ඔයාලා hutch පාවිච්චි කරනවා නම් hutch හරිය එහෙම ඒක ගහලා මේකටත් මොනවා හරි අනම්මනම් මොනවා ගැහුවත් මේකේ හරියනවා. ඔයාලගේ නම ගැහුවත් මේ ටික පුළුවන් ගන්න. මේ port name ඒව නම් ඕන username අනිත් ඒවා ටික මේ දෙකට ගහලා ඉවරලා ඔයාලා දැන් බලන්න මෙතනට මම ගහනවා hutch කියලා ගහලා එක ගහම අපි අර කිත් hutch නේ තියෙන්නේ. මෙතනටත් ගහනවා hutch කියලා. දැන් මොක අපි save දෙනවා. මේ බලන්න. මේකට අපිට change කරගන්න පුළුවන්. එතකොට data on වෙනවා. දැන් බලමු අපි ගිහිල්ලා Play Store යනවාද කියලා. ඒත් යන්නේ නැහැ. ඒත් ඒ විදිහම තමයි. හරි. දැන් ඔයාලා ඒක දන්නවා data on වෙන්නේ නැති වුණොත් ඒක හදාගන්න විදිය ඔයාලා දන්නවා දැන්. අපි chip එකටම දාගමු. හරි. දැන් අපි යන්න ඕනේ කොතනද? ඊළඟට දෙවෙනි step එක අපේ තියෙන්නේ connection එකේ මේ තියෙන more connection settings. more connection settings එකට යන්න. ඔයාලා බලන්න මේකේ VPN එකක් add කරලා තියෙනවා. VPN එකක් add කරලා තියෙනවා නම් ඒක අයින් කරගන්න. ඊට පස්සේ private DNS. මේ private DNS කියන එක off එකේ හරි automatic එකේ හරි තියලා save කරන්න. ඊට පස්සෙත් ඔයාලගේ data connection එක හරියන්නේ නැත්නම් ඔයාලට ඊට පස්සේ කරන්න තියෙන්නේ data usage එකට යන්න. මෙතන පේන ඇති ඔයාලට තියෙනවා data turn on කරලා තියෙනවා මේ data save mode එක. ඒක turn off කරගන්න ඕනේ. ආයි මෙතන තියෙනවා 2GB data warning කියලා එකක් තියෙනවා. 5GB data limit කියලා එකක් තියෙනවා. ආයි මෙතන තියෙනවා billing circle and data warning.
ultra data saving mode. ඔයාලා මෙතනින් යන්න මේ බිලින් ඒකට ගිහිල්ලා මේ සර්කල් එක දාගන්න පළවෙනිද දාලා සිලෙක්ට් දෙන්න. මේ data warning එක දාගන්න ඔයාලා GB 100ට විතර සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ data limit කියන එක off කරගන්න. GB 100ට නැද්ද? හරි, GB 100ට දාගත්තා. මේක මේව කරා data warning එක ඔහොම තිබ්බා. හරි, දැන් මේකේ GB 100 මෙතනට වැටලා තියෙන්නේ. data saving mode off කරගන්න. හරි, දැන් අපි ගිහිල්ලා බලමු අපේ වැඩේ හරියද කියලා. හරි, දැක්කනේ. දැන් ඔයාලගේ data connection එක හරියට data on එකේ තියෙන්නේ. යන්න පුළුවන්. අපි YouTube එක අප්ඩේට් කරගමු. ඔයාලගේ මේ මං කියා දීපු ස්ටෙප් ටික කරලත් ඔයාලගේ data on එකේ තිබ්බට ඒත් internet connection එක මේ connect වෙන්නේ නැත්තම් ඔයාලට කරන්න පුළුවන් ආය යන්න ඔයාලා settings එකට. අපි මේකේ network settings reset කරගමු. general එකට ගිහලා reset කියලා network settings ගිහලා reset දෙනවා. network settings reset. network settings දැන් reset වෙනවා. දැන් මෙතන වලට පේනවාද data off වෙලා තියෙන්නේ. හරි, data on. ඔයාලා වැඩි විදිහට data use කරනවා නම් ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා data usage වලට ගිහිල්ලා settings ගිහිල්ලා මේ data warning එක ඔයාලට දාගන්න පුළුවන් 1TB 1000 1TB වලට මාරු වෙන 1000ක් දාපුවම හරි 1TB වලින් දැන් ඔයාලට 1TB වෙනකන් use කරන්න පුළුවන් data. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් YouTube එක අප්ඩේට් වෙනවා. සිග්නල් කිසිම ප්‍රශ්නයක් නැත. රීසෙට් එක කරාට පස්සේ වැඩේ ගොඩ. network reset කරාට පස්සේ වැඩේ හරි. YouTube එක අප්ඩේට් වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් settings එක. ගියා. usage වල 1TB දාගෙන තියෙන්නේ. circle billing circle එකේ first day තියෙන්නේ. data off කරලා තියෙන්නේ. data saving එක off කරලා තියෙන්නේ. MB 13ක් choose වෙලා තිබ්බා. ඒ විදිහට තමයි ඉතින් settings එක බලා ගන්න පුළුවන්. මේ private DNS off කරලාම තියෙන්නේ. VPN නෑ නම් තියෙන්නේ. ඒ ටික තමයි. ඔයාලට ඒක network settings reset කරලා ඒක ඉවර කරලා ඔයාලට පුළුවන් ඒක ඒ විදිහට හදා ගන්න. හරි, ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් හැම දිනාටම සුබ දවසක්. bye bye. තවත් මේ වගේ වටින වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා notification all දාලා තියාගන්න.